හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔන්න 2026 අවුරුද්දේ අපි අප්‍රේල් මාසෙත් දැන් ඔන්න අහවර වේගෙන යන්නේ අද 4:30 වෙනිදා. ඉතින් අවුරුදු මාසෙ ඉවරලා අපිට නැවුම් මැයි මාසේ පටන් ගන්නවා වෙසක් පොසොන් මාසය අපිට එනවා. ඉතින් මේ ටිකෙත් වීඩියෝ බොහොම අඩුවෙන් තමයි කරන්න ඕනේ කාලේ ප්‍රශ්නයක් තිබුණ නිසා. ඉතින් අද දවසේ පොඩි විචිකිච්ඡාවකුත් එක්ක අද දවස හෙට වාහන මිල ටැක්ස් එක වැඩි වෙයිද? ඔව් වැඩි වෙයිද අඩු වෙයිද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා නෑ එහෙමම තියෙයිද? ඉතින් එහෙම පොඩි සැකයකුත් එක්ක තමයි මේ වාහනේ අපි බලන්න තීරණය කරේ. බොහොම හිතවත් දන්න ડોක්ටර් කෙනෙකුට අපි හිතවතෙකුට තමයි වාහනේ බලන්නේ මගේ දන්න හිතවත් ડોක්ටර් කෙනෙක්ගේ යාළුවෙකුට. ඉතින් ඒ බලන අතරේ තමයි අපි මේ වීඩියෝස් කරන්නේ. මොකද අපි කොමර්ෂියල් වීඩියෝස් හදලා දාන්නේ නෑ. කාට හරි දන්න හිතවත් කෙනෙකුට වාහනයක් බලන අතරේ වෙලාවක් තිබ්බොත් වීඩියෝ එක ස්ක්‍රීන් රෙකෝඩින් ડોක්ටර් හරි නැත්නම් හිතවතාට හරි යවන්න හදන වෙලාවට අපි ඒක රෙකෝඩ් කරලා අපි YouTube එකට දානවා අනිත් පැත්තෙත් දැනගැනීමේ පහසුව සඳහා. ඉතින් වාහන ගෙන්නන්නේ ඔක්කොම අපි ගෙන්නන්නේ නෑ. ඉතින් වාහනයක් ගෙන්නන කෙනෙකුට අදහසක් ගන්න පුළුවන්. මිල ගැන අදහසක් ගන්න පුළුවන්. ටැක්ස් ගැන අදහසක් ගන්න පුළුවන් මේ තුලින්. ඉතින් මේ වාහනේ ඔන්න 2026 තුන්වෙනි මාසේ තමයි ජපාන් ලියාපදිංචි කරලා තියෙන්නේ. වාහන ගත්තාම සුපීරියර් S grade එකේ SA තියෙන කන්ඩිෂන් එක බ්‍රෑන්ඩ් නිව් වාහනයක් two wheel වාහනයක්. ඉතින් මේ වාහනේ ඔප්ෂන්ස් ගත්තාම මේක Highway Star X එකක් සහ මේක 4-way camera සමග එන වාහනයක් original factory fitted 4-way cameras එන්නේ. ඉතින් අපි බලමු මේ වාහනේ බොඩි එක ගැන නම් බලන්න කිසිම දෙයක් නැහැ. මොකද බොඩි එක සම්පූර්ණයෙන්ම කිසිම ඩැමේජ් එකක් නැහැ. හේතුව සුපීරියර් A කියන බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ජපානයේ. ඉතින් මේ වාහනේ උන් අපි ෆොටෝස් ටික බලමු. බ්ලැක් නිකල් ඇලොයි ඇවිල්ලා තියෙනවා. හොඳ ලස්සන fog lamp එකක් LED fog lamp එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉස්සරහාරිම ලස්සන මේ ලයිට් සෙට් එක. ඉතින් new face Nissan Days එක මේක. බෆෙක් ගත්තත් new face model එකේ එක මේක. ඒක wing mirrors ඇවිල්ලා තියෙනවා. මේකේ auto braking වගේම bumper sensors ඇවිල්ලා තියෙනවා. හරිම හුරුබුරි මං කියනවා touch AC panel එක හරි demand මේක හැම highway star එකම දැන් Nissan Days එක මේ touch AC ගෙන්නේ. හරිම පහසුයි. පරිහරණය හරිම ලේසි. ඉතින් push start ඇවිල්ලා තියෙන screen switch ඇවිල්ලා තියෙනවා. power shutter power mirrors මේක compulsory අනිවාර්යෙන් දැන් මේ වගේ එනවා. බොහොම හොඳ මේකක්. ඉතින් setup එක අලුතෙන් දාගන්න රුපියල් 22000 28000 ගානකට දාගන්න පුළුවන් ලංකාවේ warranty එකත් එක්ක. ඉතින් මේක බැරිලාත් වාහනේ තිබුණා නම් අපිට වටින මිලකට ඒක බෝනස් විදිහට ගන්න පුළුවන්. නමුත් setup එකක් හොයාගෙන display එකක් හොයාගෙන වාහනේ තෝරන්න ගියොත් අපිට වාහනේ ඉතුරු අංග උපාංග සහ අවශ්‍යතා සහ ඒ quality එක නැති කරගන්න වෙන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන විශේෂයෙන් හොයන්න යන්නේ නෑ. අපිට setup එකක් මහ ලොකු ගාණක් නොවන නිසා මොකද මේකේ ඊට අමතරව කියන්න ඕනේ මේ වාහනේ ඔරිජිනලි වෙනවා බැක් මිරර් එකේ මේ ඉලෙක්ට්‍රොනික බැක් මිරර් එකක් එන එක 4-way කැමරා එකම ඩිස්ප්ලේ එක එනවා. ඒ නිසා හදිසියෙන් සෙටප් එකක් දාගෙන මේ අවශ්‍යතාවය එන්නේ නැහැ. ඉතින් හරියම බොහොම හුරු බුහුටි සහ ලස්සන හොඳ උසක් තියෙන. ඇතුළෙත් හොඳ ඉඩකඩක් උඩ ගත්තත් අපිට පේන හොඳ උසක් තියෙන වාහනය පහසුවෙන් යන්න පුළුවන්. සේෆ්ටි පැත්තත් හොඳයි. අපේ ඔළුවේ උඩ ඒ කියන්නේ හිසේ උඩ කොටසින් ඉඳලා වහල් තියෙන ગેප් එකක් යම්සි ප්‍රමාණයක් මේක වැඩි නිසා ඒක හරි පහසුවක් වෙනවා ගමන් කරන්න සහ පොඩි ඇතුළේ නැග්ගහම වාහනේ දැනෙනවා පොඩි රිෂ් ගතියක් හරි ලොකු ගතියක් ඇතුළේදී අපිට හොඳ පහසුවට යන්න පුළුවන් කියන මනසක් ඇති වෙනවා වාහනේ ඉඩකඩ තියෙන නිසා. ඉතින් ඔය ෆොටෝස් ටික බලන අතරේ මම අර කිව්ව මිරර් එක අපිට හම්බෙයි දැන් මේ පොලිතින් වලත් මගේ අයින් කරලා නැහැ. මොකද මේක කාපට් සෙට් එකවත් නැහැ. මොකද ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වරන් තියෙන නිසා. හොඳ ඉඩකඩක් තියෙනවා. මේක හොඳ පිටිපස්සේ තමන්ගේ බඩු බාහිර ආදී දාගන්න හොඳ ස්පේස් එකක් තියෙන වාහනයක්. සීට් එක හදලා උනත් උඩට දාන්නත් පුළුවන්. ඉතින් කිලෝමීටර් 10ක් තමයි මීටර් පැනල් එකේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ මේක. මම අර කිව්වා වගේ මේ බැක් මිරර් එකේ අවන් ඉලෙක්ට්‍රොනික මිරර් එකක් එන්නේ. 4-way කැමරා එකක් තියෙනවා. මේකේ ෆ්‍රන්ට් රියර් කැමරාත් දාගන්න පුළුවන්. ඉතින් ඔය ෆොටෝස් ටික තමයි මේකේ දාලා තියෙන්නේ. අපි push start වෙලා තියෙනවා, power outlets තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය tires ගැන alloy wheels මේ හැම දෙයක්ම මේකේ පෙන්නලා තියෙනවා. ඉතින් අපි මේක බලමු සාමාන්‍ය අපි මේකේ ගණන් හැදුවා යන cost එක සාමාන්‍ය 81.76ක් තමයි යන්නේ. අපි මේක මුලින් ඉඳලා හදමු.
වාහන 140කට තමයි ගන්න ටාගට් කරලා තින්නේ. මේක අපිට ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් වෙනවා 15ක්. ඒතර 15යි කුදුරෙන් පස්සේ 145ක් වෙනවා. අපි 100ට 110ක ටැක්ස් එකක් ජපානයේ shipping company එක shipper add කරනවා මේකට අපි ඒතකොට යාගේ 159.5ක් වෙනවා. එතකොට ඊට අමතරව මෙයාට එනවා අපිට shipping company cost එක සහ handling fee එක අපි 20ක් කොළ ඇඩ් කරනවා ජපානයේ ගෙන්නද්දි. ඉතින් කොළ 275ක් තමයි cost වෙන්නේ. ඉතින් මේකත් එක්ක අපි දැනට යන yen rate එක රුපියල් 2ක් තමයි සලකන්නේ මේ තියෙන මූල්‍ය ප්‍රශ්නත් එක්ක රටේ වෙනස ඩොලර් ප්‍රශ්නකුත් ඉන්න වගේ යනවා. ඒ නිසා අපි රුපියල් 2ක්ම කැල්කියුලේට් කරලා බලනවා අපි ඒකට 41.50ක් තමයි cost වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේකට අපි 39.50ක් තමයි අපි ටැක්ස් එක ටාගට් කරනවා. ටැක්ස් වැඩි වීමක් බලාපොරොත්තු ඉන්න නිසා කෝකටත් එක්ක අපි 39.50ක් අපි ටැක්ස් එක දාමු. අඩු වුණොත් Tamanට ඒකේ වාසිය ගන්න පුළුවන්. සහ ක්ලියරින් charge එක සාමාන්‍ය 76,000ක් තමයි අපිට මේ දවස්වල අපිට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න Nissan Days Highway Star 2026 තුන්වෙනි මාසේ brand new වාහනේ අපි ටාගට් කරන yen එක රුපියල් 2කින් සහ ටැක්ස් එක 39.50ක් වුණත් අඩු වුණොත් ඒක අඩු වෙන එකේ වාසිය Tamanට ලැබෙනවනේ. Tamanමයි මේ ටැක්ස් එක ගෙවන්නේ. ඉතින් 39.50 රේන්ජ් එකෙන් ටැක්ස් වුණොත් අපිට 81.75ක් තමයි අපිට කොස්ට් එක විදිහට පෙන්නු කරන්නේ. ඉතින් ඔන්න හැමෝටම අදහසක් ගන්න පුළුවන් පවතින තත්ත්වයේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක නම් මේ ප්‍රයිස් එක තමයි දැන්ට අපෙන් ගෙන්න ගන්නවනම්. ඉතින් ඇස්පරා ජපාන් විතර කතා කරනවට සහ යාළුවන්ට කියනවට මේවා සබ්ස්ක්‍රයිබ් කරන එක සහ ෂෙයා කරන එකට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපිට කරන ලොකුම උදව්ව යාළුවට මුදල් යන්නේ නැහැ. මේක සබ්ස්ක්‍රයිබ් කරන එක සහ ෂෙයා කරලා මේ වීඩියෝ එක තමන්ගේ ගෲප්ස් වල ෂෙයා කරලා තමන්ගේ Facebook එකේ ෂෙයා කරන්න පුළුවන් නම් ලින්ක් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් නම් මාව දන්න කෙනෙක් නම් රෙකමන්ඩ් කරලා ලින්ක් එක ෂෙයා කරන්න. ඉතින් එහෙම කරලා සපෝට් එකක් දෙන්න. මොකද අති මුදලක් කියන්නේ නැහැ. ඉතින් යම් කෙනෙක් යම්සි අවබෝධයක් ගැනීම වාහනයක් ගෙන්න ගන්න අපෙන් ගෙන්නන්න අවශ්‍යතාවයක්ම නැහැ. ලංකාවේ කොට අපිට වාහන ගෙන්නන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ දන්න කෙනෙක් මේක ගැන අදහසක් අරගෙන වෙන කෙනෙක්ගෙන් හරි ගෙන්න ගනි. වාහනයක් ගෙන්න ගන්නවා නම් තමන්ට විශ්වාසවන්ත දන්න හොඳ ජපානය ගැන අවබෝධයක් ගිහිල්ලවත් ඇවිල්ලා තියෙන කෙනෙක් හොයාගන්න කියලා පොඩි උපදෙසක් දෙනවා. සමහර අය ඉන්නවා එක එක්කෙනා වාහන අරන් දෙනවා. හැබැයි වාහන ගැන කිසිම අදහසක් නැහැ. ජපානයේ ලෝක සිටීමේ තියෙන්නේ කොතනද කියලාවත් දන්නේ නැති අය වාහන ඉම්පෝට් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් කවුරුත් ගෙනල් දෙන වාහනයක් ගන්න යන්න එපා. මේ ෆ්ලඩඩ් වාහන හම්බ වෙනවා. ඇක්සිඩන්ට් රිපෙයාර් තියෙනවා. ඊට අමතරව මයිලේජ් කරෙක්ෂන්ස් වාහන අනන්ත අප්‍රමාණයි මයිලේජ් අඩු කරන ඒවා. ඒ නිසා Taman දන්න විශ්වාසවන්තම තැනකින් වාහනයක් ගෙන්න ගන්න. ඒක තමයි තියෙන හොඳම විකල්පය. ඉතින් අඩුවට වාහනයක් ගන්න බලන්න එපා. හොඳ වාහනයක් ගෙන්න උත්සාහ කරන්න. හොඳ වාහනයක් ගෙන්න අතරේ අතුරු ප්‍රතිඵලයක් විදියට විශ්වාසවන්ත තැනකින් ගෙන්න ගත්තාම අඩුවට වාහනයක් ගෙන්න ගන්න පුළුවන් chance එකක් එනවා. ඒ නිසා නැවතත් කියන්නේ පුළුවන් තරම් අපිට අපිව සබ්ස්ක්‍රයිබ් කරන සහ මේක ෂෙයා කරලා යාළුවන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඒක තමයි කරන ලොකුම උදව්ව හැමෝටම. ඉතින් හැමෝටම එනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගම අපේ 0712 900ට WhatsApp කරන්න මොන හරි තියෙනවා නම් කතා කරන්න නැත්නම් මැසේජ් කරන අපි පුළුවන් හැම වෙලේම Tamanට තොරතුරු ලබා දෙන්න ලෑස්තිට ඉන්න. ඉතින් හැමෝටම එනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බමු. ජයෙන් ජයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.